සුබ දවසක් කියලා පිළිගන්නවා හැමෝම TP Education YouTube channel එකට. ඉතින් TP Education YouTube channel එකෙන් ඔයාලට ගේන basic to advanced English grammar session එකේ තුන්වෙනි වීඩියෝ එකත් එක්ක තමයි ඔයාලා මේක තුලා ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන ඔයාලට ඉංග්‍රීසි වලින් කොහොමද අපි සරලව වාක්‍ය නිර්මාණය කරගන්නේ කියන එක සම්බන්ධයෙන් උගන්වන්න. ඊට කලින් මම ඔයාලට ඉල්ලනවා ඔයාලා මේ තුන්වෙනි වීඩියෝ එන්න කලින් තියෙන පළවෙනි සහ දෙවෙනි වීඩියෝ දෙක බලලා එන්න. එතකොට ඔයාලගේ ඉංග්‍රීසි දැනුම තව ටිකක් ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. හරි. අපි බලමු කොහොමද ඉංග්‍රීසි වලින් වාක්‍ය නිර්මාණය කරගන්නේ කියලා. එහෙම නැත්නම් සෙන්ටෙන්ස් එක හදාගන්න කියලා. එතකොට මේකේ මම ඔයාලට ගන්නනවා මේ සෙන්ටෙන්ස් එක හදනකොට තියෙනනේ මූලික ගුණාංග කිහිපයක් ගැන. සරල මූලික ගුණාංග කිහිපයක් ගැන. මොකද්ද පළවෙනි එක? The sentence must begin with a capital letter. ඒ කියන්නේ ඉංග්‍රීසි වල වාක්‍යයක් ලියනකොට ඒ වාක්‍යයේ පළවෙනි වචනේ පළවෙනි අකුර අපි capital letter එකකින් ලියන්න ඕනේ. දෙවෙනි පොයින්ට් එකේ මම කියනවා the sentence must end with full stop. ඒ කියන්නේ අර සිංහල ව්‍යාකරණයේදී වගේම ඉංග්‍රීසි වාක්‍ය ලියනකොටත් ඒ ඉංග්‍රීසි වාක්‍යයේ අවසානයේදී නැවත හිමිට තියන්න ඕනේ. The sentence is a question must end with a question mark. ඒ කියන්නේ මොකද්ද? අපි ලියන වාක්‍ය ප්‍රශ්නවාචී වාක්‍යයක්. ඒ කියන්නේ ප්‍රශ්නයක් නම් අපි අහන්නේ ඒක අනිවාර්යයෙන්ම ප්‍රශ්නාර්ථ ලකුණකින් ඉවර වෙන්න ඕනේ. මෙන්න හොඳම පොයින්ට් එක. මොකද්ද? The sentence must have subject and verb. ඒ මොකද්ද ඒ කියන්නේ? sentence එකකදී අනිවාර්යයෙන්ම subject එක සහ verb එක කියන කැලි දෙක තියෙන්න ඕනේ. ඔයාලා මම කලින් වීඩියෝස් රිෆර් කරා නම් ඕගොල්ලෝ දන්නවා මොකද සබ්ජෙක්ට් එකක් කියලා කියන්නේ කියලා. ඉතින් එන්නේ සබ්ජෙක්ට් සහ verb කියන කැලි දෙක එකතුවක් තමයි sentence එක කියලා කියන්නේ. ඊට පස්සේ අපි හැමෝම දන්නවා the sentence must have a meaning. වාක්‍යයක නම් අනිවාර්යෙන් තේරුමක් තියෙන්න ඕනේ. හරි. දැන් අපි බලමු මේ subject සහ verb එක තුළ අපිට සරලව නිර්මාණය කරගන්න පුළුවන් උදාහරණ කිහිපයක්. මොකද්ද? Birds fly. කුරුල්ලෝ පියාඹනවා. Who spoke? කවුද කතා කළේ? The baby is crying. ළමයා අඬනවා. Some men do not work. සමහර මිනිස්සු වැඩ කරන්නේ නැහැ. හරි සරලයි. ඒ කියන්නේ අපි birds, who, the baby, some men කියන subject එකට fly, spoke, crying, do not work කියන verbs ටික දාලා අපි සරල වාක්‍ය කිහිපයක් නිර්මාණය කරගත්තා. නමුත් මොකද්ද මේ නමුත්? But subjects and verb alone cannot always create a complete sentence. ඒ මොකක්ද ඒ කියන්නේ? සබ්ජෙක්ට් එකකට සහ verb එකකට පමණක් තනිව පරිපූර්ණ වාක්‍ය නිර්මාණය කරගන්න බැහැලු. Why? ඇයි? Because a sentence need express a complete thought. Just having a subject and a verb might not give enough meaning. ඒ මොකක්ද ඒ කියන්නේ? sentence එකකට තියෙනවනේ සම්පූර්ණ සිතුවිල්ලක්. හැබැයි subject එකට සහ verb එකකට පමණක් මේ සම්පූර්ණ සිතුවිල්ල නිර්මාණය කරගන්න බෑ. අපි උදාහරණයක් එක්ක කතා කරමු. She eats. ඇයි කෑවා. හරි. ඒක සම්පූර්ණයි. එයා කෑවා කියන එක අපි දන්නවනේ. හැබැයි she gave. එයා දුන්නා. ඒතර අපිට ප්‍රශ්නයක් එනවා. මොකද්ද? මොකද්ද එයා දුන්නේ? This feels incomplete. අපිට අදහසක් නැහැ සම්පූර්ණයෙන් මොකද්ද දුන්නේ කියන එක සම්බන්ධයෙන්. Gave what? We expect an object. අන්න අපි අදහස් කරනවා object එකක් ගැන. අපි මොකක් හරි object එකක් එතනදී බලාපොරොත්තු වෙනවා. එයා දුන්නේ මොකද්ද කියන එක අපි එතනදී බලාපොරොත්තු වෙනවා. So to make sentence meaningful, වාක්‍යයක් අර්ථවත් කරගන්න we often need an object, someone, something that reverse the action. ඒ කියන්නේ මොකද්ද? අපිට ඕන වෙනවා object එකක් අර subject එක විසින් කරන ලද යම්කිසි ක්‍රියාව ලබා ගන්න තැනත් එහෙම නැත්නම් ක්‍රියාවට භාජනය වෙන තැනත් එක්ක අපිට අවශ්‍ය වෙනවා. මම ඔයාලට දෙවෙනි වීඩියෝ එකෙන් subject pronoun උගන්වනකොට මම ඔයාලට කියලා දීලා තියෙනවා මේ subject pronoun එකක් කියලා කියන්නේ subject එකක් කියලා කියන්නේ යම්කිසි කාර්යයක් යම්කිසි කර්තව්‍යයක් කරන මනස. එහෙම නැත්නම් action එක ගන්න කෙනා තමයි subject එක කියලා කියන්නේ. එතන මම object lesson එකේදී ඔයාලට කියලා දුන්නා object එක තමයි අර subject එක විසින් කරන යම්කිසි ක්‍රියාව ලබා ගන්න. හරි. එතකොට සරල වාක්‍ය නිර්මාණය කිරීමේදී අපි ඉංග්‍රීසි වල සරල වාක්‍ය නිර්මාණය කිරීමේදී අපිට subject සහ verb කියන දෙක ඕන වෙනවා. හැබැයි අතිශය බහුතරයක් සරලව නිවැරදි වාක්‍ය නිර්මාණය කර ගැනීමේදී අපිට object එකක් ඕන වෙනවා. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක් හෝ යම්කිසි දෙයක් යම්කිසි කාර්යයක් කරනවා නම් අපි ඒක හංගවන්න යම්කිසි පුද්ගලයා හෝ දේ සම්බන්ධයෙන් පමණක් ලියලා බෑ. එහෙනම් අපි මේ යම්කිසි පුද්ගලයාත් යම්කිසි දෙයක් යන
දෙකම සම්බන්ධයෙන් අපි එතනදී අදහස් කරන්න ඕනේ. අපි උදාහරණ කිහිපයක් එක කතා කරමු. අපිට තියෙනවා සබ්ජෙක්ට්ස් කිහිපයක්. The woman, I, girls, who, Chuck's father කියලා. ඊට පස්සේ අපිට verbs කිහිපයක් තියෙනවා. Is carrying, right, do not play, can answer, will buy කියලා. දැන් අපි මෙතනදී බලමු මෙන්න මේ object කියන කොටස අයින් කළා object අමතක කළා හරි මෙන්න මේ object ටික අපි පොඩ්ඩකට අමතක කරමු හරි දැන් අපි බලමු මේ verb සහ මේ subject එක භාවිතයෙන් පමණක් අපිට වාක්‍ය නිර්මාණය කරගන්න පුළුවන් දෙයක්. අපිට සම්පූර්ණ පරිපූර්ණ incomplete නැති complete වාක්‍ය නිර්මාණය කරගන්න පුළුවන් ද කියලා. The woman is carrying. කාන්තාව ඔසවාගෙන ඉන්නවා. මොකද්ද? අපිට දන්නේ අපිට අදහසක් නැහැ මොකද්ද කියන එක. I write. මම ලියනවා. මොකද්ද මම ලියන්නේ? අපිට අදහසක් නැහැ. Girls do not play. ගැහැණු ළමුන් සෙල්ලම් ක්‍රීඩා කරන්නේ නැහැ. මොකක්ද? ඇයි ඒගොල්ලෝ ක්‍රීඩා කරන්නේ නැත්තේ? අපිට ප්‍රශ්නයක් තියෙනවා. Who can answer? කාටද කතා කරන්න පුළුවන්? Jack's father will buy. Jacksගේ තාත්තා වෙලදී ගනීවි. අපිට අදහසක් නැහැ Jacksගේ තාත්තා මොකද්ද බය කරන්නේ කියන එක. එහෙනම් අපි බලමු කොහොමද මෙන්න මේ ඔබ්ජෙක්ට් එක මෙන්න මේ සබ්ජෙක්ට් එකත් එක්ක verb එකත් එක්ක ඔබ්ජෙක්ට් එක තුළ සම්පූර්ණ වාක්‍යයක් නිර්මාණය වෙන්නේ කියලා. The woman is carried. කාන්තාව රැගෙන ඉන්නවා. කාන්තාව ඔසවාගෙන ඉන්නවා. මොකද්ද ඔබ්ජෙක්ට් එක? her baby. කාන්තාව විසින් ඔසවාගෙන ලබන ක්‍රියාව කරන්නේ කවුරු සඳහාද? ඇයගේ ළමයා සඳහා. එහෙනම් ඔබ්ජෙක්ට් එක her baby. I write. මම ලියනවා. මොකද්ද මම ලියන්නේ? a letter. Girls do not play football. එහෙනම් ගෑනු ළමුන් සෙල්ලම් කරන්නේ නැහැ. මොනවද සෙල්ලම් කරන්නේ නැත්තේ? football. Who can answer? කාටද උත්තර දෙන්න පුළුවන්? මොකටද? the question. Jack's father will buy. Jacksගේ තාත්තා මෙලදී ගනීවි. මොකද්ද? a house. නිවස. එහෙනම් මෙන්න මෙහෙම තමයි සරල ඉංග්‍රීසියෙන් සරලව වාක්‍යයක් අපි නිර්මාණය කරගන්නේ. හරි? එහෙනම් මේක අපි පුංචි රිකැප් එකක් දාගත්තොත් එහෙම